කතාවලියේ එන ප්‍රධාන චරිත. චුද්ධෝදන මහරජතුමා. ශාක්‍ය දේශයේ රජුවන චුද්ධෝදන මහනිරිඳුන්ගේ එකම අදිෂ්ඨානය වන්නේ අසිත මුනිතුමාගේ සහ අනිකුත් බ්‍රාහ්මණයන්ගේ අනාවැකිවලට අනුව සිදුවේ යයි පැවසෙන සිද්ධාර්ථ කුමරුගේ අභිනිෂ්ක්‍රමණය වළක්වා කෙසේ හෝ ඔහුව ගිහිගෙයි රඳවා ගැනීමයි. චුද්ධෝදන මහනිරිඳුන්ගේ චරිතයට අදාළ සියලු ක්‍රියාකාරකම් ගොඩනැංවෙන්නේ එකී අරමුණ පදනම් කරගෙනයි. මහා මායා මෞදේවිය මේ මහා භද්‍ර කල්පයේ සිව්වන සම්බුදුවරයාණන් වහන්සේ වූ ශ්‍රී ගෞතම සම්බුද්ධ පරම වීරයාණන් සිය මව් කුසින් බිහි කළහ. මෙම කතා පුවතේ මහා මායා දේවියගේ චරිතය ගොඩනංවා ඇත්තේද ඇයගේ සිත දැරූ එම සංසාරගත ප්‍රාර්ථනාව උද්දීපනය වන පරිද්දෙනි. ප්‍රජාපති මහදේවිය. මහා මායා දේවියගේ ඇවෑමෙන් පසු සිදුහත් කුමරුගේ සුළුමව ලෙස කටයුතු කළේ මහා ප්‍රජාපති ගෞතමියයි. ඇයද බුදු වීමට නියමිත මහා බෝධිසත්වයෙකු පෝෂණය කර හදා වඩා ගැනීමේ ප්‍රාර්ථනාවෙන් සසරේ දීර්ඝ කාලයක් පෙරම් පිරූ උතුම් කාරුණික මාතාවකි. මෙම කතා පුවත තුළ ප්‍රජාපති මහදේවියගේ චරිතය ගොඩනංවා ඇත්තේද එකී අරමුණ සාක්ෂාත් වන අන්දමිනි. දෝතෝදන ශාක්‍ය කුමරා. දෝතෝදන ශාක්‍ය කුමරු ශුද්ධෝදන මහනිරිඳුන්ගේ බාල සොහොයුරාය. සිද්ධාර්ථ කුමරුන් උපදින්නට පෙර කපිලවස්තු නුවර යුව රජු වූ ඔහු මහ රජකම පිළිබඳ තරමක තෘෂ්ණාවකින් පසුවන අයෙකු ලෙස මෙම කතා මාලාව තුළ ඉස්මතු කර ඇත. අමිතෝදන ශාක්‍ය කුමරා. අමිතෝදන ශාක්‍ය කුමරු ශුද්ධෝදන මහනිරිඳුන්ගේ තවත් බාල සොහොයුරෙකි. ශුද්ධෝදන මහරජුට සහ ශාක්‍ය රාජ්‍යයට ඊටම හිතෛෂීවන්තව පසුවන අමිතෝදන දක්ෂ රණශූරයෙකි. ඔහු තම ඥාති සිද්ධාර්ථ පුත් කුමරුට දැඩි ලෙන්ගතුකමක් දක්වයි. මංගලා දේවිය. මෙම කතා පුවතට අනුව මංගලා දේවි දෝතෝදන ශාක්‍ය කුමරුගේ බිරිඳයි. ඇයද මහරජකම පිළිබඳ දැඩි තෘෂ්ණාවකින් පසු වෙයි. මංගලා දේවි ඊර්ෂ්‍යාවන්ත නපුරු ගති ඇති කපටි බුද්ධියක් සහිත තැනැත්තියක ලෙස කතාව තුළ ඉස්මතු කර ඇත. ඇයගේ චරිතයේ සියලු ක්‍රියාකාරකම් නිර්මාණය වන්නේ මහා රජකම කෙසේ හෝ ලබා ගැනීමේ නොසන්සිඳෙන ආශාව මුල් කරගෙනය. අප මහා තථාගත ලෝතුරු බුදු පියාණන්ගේ බිහි කාලීන කතා පුවත. සකල ශ්‍රී ලාංකික හුදේ ජනයාගේ පහන් සංවේගය පිණිස මෙතෙන් සිට පුංචි තිරේ දිගහැරීමට අපට අවසර. පුරා රාජ්‍ය මගින් දින 3ක් උත්සව පැවැත්වෙනවා. යා යුතු යප ලුම්බිනිය බලා හැකි විකසින් මගේ කුඩා ශාක්‍ය කුමරු දැක ගන්න අතුරු නෑ මට ඉවසුමක්. මහදේවියත් මග බලන් ඇති. යමු අපි. දන්නේ පියසනේ හස කොහි හදටද මෙතරම් මින් පෙර කවදා හෝ හදවත් සතුටේ ගිලෙනා මොහොතක තවත් නැතක මේ කඳුලැල්දෝ තවත් සිතක ගිනිදැල් ලැයිදෝ. ප්‍රජාපති දේවිය මේ ලුම්බිනි වනයේ දේවතාවුන් දුටුවයි බොහෝ සිටිනවා. දේවතාවුන් නොවේ. ප්‍රජාපති අවශ්‍යයි කපිලවස්තු නුවර යාමට.
ඔබේ කැමැත්ත මායා. අපි යමු කපිලවස්තු නුවරට. මා කටයුතු පිළියෙල කරන්නම්. නෑ ප්‍රජාපති. තනිවම නොවේ කපිලවස්තු නුවර යන්නේ. වැටහුණේ නෑ මට. මහරජතුමා සමගයි කපිලවස්තු නුවරට යන්නේ. මහරජතුමා? එතුමා අප පිළිගැනීමට වාසල් දොරටු අසල පෙරහැර පවත්වනවා ඇති. නෑ. සැලුණා නම් පුවත කපිලවස්තුෙන් දැන්ටමත් පිටත් ඇති. අවසර මහදේවිය අවසර. සුබ පණිවිඩයක්. රාජකීය පිරිවරින් මහරජතුමා ළඟා වෙමින් සිටිනවාලු ලුම්බිනි වනයේට. මායා, ඔබ මහරජතුමාගේ හැඟීම් පමණක් නොවේ. එතුමාගේ සිතුවිලි ඇතුළු මුළු ඇතුළාන්තයම හොඳින් හඳුනනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහරජතුමාව සාදරයෙන් පිළිගැනීම. ඒ පමණක්ද? තව කුමරු රැගෙන ඔබ යන්න මහරජතුමා අභියසට. එතුමා කුමරු දැකීමේ සතුටටපත් වෙයි. එසේ. මහරජතුමාට සෞභාග්‍යමත් කාලයක් උදා වෙලා. නුඹගේ ওই කුල චාරිත්‍රාදියෙන් මට මගේ සිඟිති කුමාරයා දැක ගැනීම තව තවත් ප්‍රමාද වෙනවා පමණයි. නුඹ මගේ කාලේ අපතේ හරිනවා ප්‍රජාපති. කොහිද කුමරා? කොහිද මහදේවිය? ඉවසන්න. කුමරා පෙන්වීමට පෙර තිබෙනවා තවත් එක් පුරාණ චාරිත්‍රයක්. මා දෙආකාරකින් කුමරුගේ සුළුමව හැටියට පිරිනමන්න තුටුපඬුර එවිටයි දොර හැරෙන්නේ. මේ මොහොතේ දීමට ඇත්තේ පොරොන්දුවක් පමණයි මට. මා දෙන්නම් පොරොන්දුවක්. කැමැති දිනක කැමැති විටක නුඹ කැමැති වරයක් ඉල්ලන්න. පැමිණෙන්න. මහදේවිය පුත්‍රයෙකු බිහි කළ බව සැලවුණා. කෙසේද මායා ඔබට? මා හොඳින් ස්වාමීනි. කුමරුත්සුවෙන් සතුටුයි ඔබ පැමිණියට. කුමක් නිසාද ප්‍රජාපති යහන අසලට පැමිණ තවත් කුමරු සංගවන්නේ? මේ පුරාණයේ සිට පැවතෙන කුල චාරිත්‍ර දේවේනේ. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම්. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් මා වෙහෙසටපත් කරනවා ප්‍රජාපති. මා වෙහෙසටපත් කරනවා. එවැනි චාරිත්‍රයක් තිබෙනවා රජතුමනි. ස්ත්‍රියක් ප්‍රසූතියෙන් දින කිහිපයකට පසුවයි පුරුෂයෙකු දැකිය යුතු වන්නේ. එතෙක් ස්වාමියා දැකීමත් තහනම්. ඇය ඔබේ අගබිස වුවත් දැන් ඇය මවක්. ඇයට දැන් කාලය අවශ්‍යයි මවක් ලෙස හැඩ ගැසීමට. ඒ සඳහායි වෙන්වන්නේ මේ කාලය. දැන් ඔබම පවසන්න බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් නිෂ්ඵලද? සත්‍යයි ඔබ පවසන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් නිවැරදි. නමුත් මට නොහැකිද කුමරුව හෝ දැක ගැනීමට? නිසකවම. කුමක්ද රජතුමනි? බ්‍රාහ්මණ අනාවක සැබෑවුවොත් මේ සිටින්නේ අනාගත ලෝකෙම පාලනය කරන චක්‍රවර්ති රාජයෙක්. ශාක්‍ය වංශයේ මින්පසු කිසිවෙකුට දෙවෙනි වන්නේ නැහැ ප්‍රජාපති. මේ සිටින්නේ ලෝකයේම අගරජ වන මහ පුරුෂයෙක්. අපගේ පුත්කුමරු ඔබේ සිහිනය සැබෑ කරાવી. සේම වේවාය. එසේම වේවා. ආදරෙන් පිළිගන්නවා මහදේවි මායා. දේවි ප්‍රජාපති හැකිද යුවරජතුමා දැක ගන්නට? දැස් ඔබ වැනීම. ඔබේ ලවන්
ඔබේ කොපුල් මානම් පැවසුවා මහදේවියගේ බව. කොපමණ සුන්දරද කුමරු. පැමිණෙන්න. උත්තමාවිය ඔබ මනුෂ්‍ය ලෝකයේ තුල මිනිසෙකු ලෙස ඉටු කළ දේවකාරිය දැන් අවසන්. ඔබට නැවත තුසිත ලොවට පැමිණෙන්නට කාලය. නැහැ. මගේ කාර්ය අවසන් නැහැ. ඔහු වෙනුවෙන් තව බොහෝ යුතුයකම් තිබෙනවා. මමත් සහ දරුවෙකු අතර පවතින බැඳීම පිළිදෙන හැකි වන්නේ නැහැ. 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 මායා. කොමක්ද සිදුනේ මායා? කොමක්ද සිදුනේ? කොමක්ද? සේනයක් දුටුවද? ඒ සේනයක් නෙවෙයි. මහරජතුමාට දන්වා බ්‍රහ්ම නැදුරන් මෙහි කැඳවා කුමරුට නම් තැබීම සිදු කරන්න. නම් තැබීම? පුත් කුමරුගේ කේන්ද්‍රයට අනුව නම් තැබීම සිදු කළ යුතුයි. බ්‍රහ්ම නැදුරන් විසින් පෙන්වා දෙන නාමයයි යෝග්‍ය වන්නේ. හොඳයි මායා. එසේ කරමු. අපේ පුත් කුමරු මතු දවසක ඔහුගේ නාමය ලෝකයේ පබලවයි. කුමරුනේ මේ බලන්න මේ මේක මහදේවිය අමිත දේවිය පැමිණියා. කෙසේද අමිතා දේවි? මානං ඉතාසුවේ. අමිතා කුමක්ද ඔය? කුමක් කරන්නද? දෙව්දහසිට ඔබ නිසායි උදරයක් දරාගෙන පැමිණියේ. කපිලවස්තුපුර ශාක්‍ය රජකුමරුට මම තමයි නැන්දනිය වන්නේ. එසේ වුවත් අමිතා දේවි මේව කුමකටද? මේ කිසිවක් ඔබට නොවේ. යුව රජතුමාට. එසේද? යුව රජතුමා දුටුවාම තවත් ඔකඳ වෙයි. පැමිණෙන්න. ඔබේ දැස් වැනිමයි මායා. සිනාවයි කොපුල් තලයයි නම් සුද්ධෝදන අයියන්ටිගම දායාද. එහෙත් අමිතා දේවි තිබෙනවා පැනයක්. ඥාතීත්වයට අනුව ඔබ කුමරුගේ කවර නැන්දනියද? ඔන්න අමිතා විසඳන්නකො පැනය. මට වැටහුනේ නෑ. කුමරුගේ කවර නැන්දනියද? කුමක් තේරුම පැනය? මහදේවිය අමිතා මහරජතුමාගේ සොයුරිය. එවිටයි ඥාතීත්වයෙන් කුමරුගේ නැන්දනිය. එසේම අමිතා දේවිය සරණ බැඳ සිටින්නේ කෝලිය වංශික දණ්ඩපාණි රජතුමාව. එතුමා මායා දේවියගේ ප්‍රජාපති දේවියගේ සොයුරු. ඒ අනුව මව් පාර්ශවයෙන් බැලුවත් කුමරුටයි නැන්දනිය. මේ පැනය මා විසින්ම විසඳන්නම්. මා කපිලවස්තු නුවර පැමිණි විට මා කුමරුගේ පීතෘ නැන්දනිය. කුමරු දෙව්දා පැමිණි විට මා ඔහුගේ මාතෘ නැන්දනිය. අමිතා දේවි අද තමයි කුමරුගේ නම් තබන දවස. ඔහුගේ නාමෙන් ශාක්‍ය වංශය බැබලේවි. යුව රජතුමාගේ ජන්ම කේන්ද්‍රය ඊටම බල සම්පන්නයි රජතුමනි. අතිශය ප්‍රඥාවන්ත මනුෂ්‍ය රත්නයක්. වීර අසමාන අනූපම අසහාය චක්‍රවර්ති තව දේශේම මාහට අවශ්‍ය චක්‍රවර්ති රාජයෙක් මිස අන් කවරෙක්වත් නොවේ යදුරණි. එසේ රජතුමනි. ඔබේ අරමුණ යථාකාරයෙන් ඉටු වේවි. රජතුමනි, යුව රජතුමාගේ නාමය සිද්ධාර්ථ. ගෝත්‍රය ගෞතම. ඊට ප්‍රකාරව සිද්ධාර්ථ ගෞතම යනුවෙන් කුමරුගේ ඔහු සිද්ධාර්ථ ගෞතම නොවේ. චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතම.
ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට චක්‍රවර්ති සිද්ධාර්ථ ගෞතමයන්ට මායා දැන් විවේක ගන්න. කුමක් හෝ අවශ්‍ය වුවහොත් සේවිකාවට පවසන්න. කුමක්ද මායා? අද ඔබ නිසා නම් තැබීමේ මංගල්‍ය සාර්ථක වුණා. එක් ආශාවක් ඉටු වුණා. එකක් පසුපස එකක් ආශාවන්. හැම මවකගේම ප්‍රාර්ථනාව දරුවන් හොඳින් ඇති දෙඩි වන ආකාරය දැකීම. නමුත් හැම මවකටම හිටිටක් නැහැ. මායා නවත්තන්න. කුමක්ද ඔබ මේ පවසන්නේ? පවසන්නට දෙන්න. අවසන් වරට ගර්භණී අවදීදී එක් දෙවියෙක් මා අමතා ඔබ බේකන චක්‍රවර්ති පුත්කුමරා සිද්ධාර්ථ ගෞතම නමින් මතු බුදුවන බව පැවසුවා. මායා ඔබ මේ කතාව දැන් අතර නොකළොත් මා මෙතනින් ඉවත් වෙනවා. ඔබ හැරවෙන කා සමගද පවසන්නේ? ඔබ මගේ සිද්ධාර්ථයගේ මාතාව. කුමක්ද මේ? ප්‍රජා මට පොරොන්දු වෙන්න. මගේ සිද්ධාර්ථ කුමරු ඔබේම දරුවෙකු මිනිස්සු රකින්න බවට. මායා ඔබට කිසිවක් වන්නේ නැහැ. කිසිවක් වන්නේ නැහැ. නෑ ප්‍රජාපති. නෑ. සුදුසු කාලේ ලැබිලා මේ ලෝකෙ පිට වෙන්න. පොරොන්දු වෙන්න. ඔබ මගේ සිද්ධාර්ථයන් රැකින ඇත තව ටෝකේ අරමුණට. පොරොන්දු වෙනවා. මටත් වඩා හොඳින් පුත් කුමරුව රැක බලා ගන්න. ඔව් මායා. මගේ දැස්මේ මම කුමාරයාව රැක බලා ගන්නවා. මට ඔබව අමතක වෙන්නේ නෑ මායා. මට ඔබව කිසි අමතක වෙන්නද? මායා කුමක්ද සිදුුනේ? මායා මේ මට කාලේ පැමිණිලා අවසන් වරට මහරජතුමාව දැක ගැනීමට අවශ්‍යයි. ඔබ ඉක්මනින් ගොස් මහරජතුමාව කැඳවාගෙන එන්න. මායා වෛද්‍යතුමනි, කෙසේද දේවියගේ තත්ත්වය? පැහැදිලි රෝග ලක්ෂණයක් නැහැ දේවිය. ඒ ප්‍රතිකාරات අවශ්‍යයි. කුමක්ද සිදුුනේ මහදේවියට? වැටහෙන්නේ නෑ මංගලා දේවි. එකවරම මතු වසනීප තත්ත්වයකින් ඔප්පල වුණා අය. අප පවසන්නේ සත්‍යයක් මහදේවේනි. මේ මොහොතේ ඔබේ යම චාරිත්‍රාන්විත පටහැනි. එසේ වුවත් ගුරුදේවේනි, මේ මහදේවියටම අවශ්‍යම මොහොත. මහදේවියගේ හද ගැස්ම ඉතාම දුර්වලයි. බැරහරු මොහොතක් මහරජතුමාව හැකි ඉක්මනින් කැඳවන්න. කුමක්ද ඔබ පවසන විසඳුම? මේ කිසිවකට කාලය නොවේ. මේ කාලය ඔබ මගහැර සිටිය යුතුයි. මේ කාලේ මග හැරී කිව්වොත් යලි කිසි දිනක ඔබට මහ දේවිය හමු වෙන එකක් නැහැ.
එන්නේ යමු රජතුමනි. මේ චාරිත්‍රයන්ට පටහැනි මහරජතුමනි. පසුව පැමිණ චාරිත්‍ර පිටු කරાવી. යමු. ඔබ ක්‍රියා කරන්නේ බ්‍රාහ්මණ ධර්මයන්ට පටහැනිව රජතුමනි. අපගේ උපදෙස් නොතකා. මායා හදිසි මා කරා මරණය පැමිණියෝ ඔබට වෙනක් සිදුවන්නේ නෑ මා ජීවත් වෙන තුරු. ඒ කෙසේද? ජන්ම පත්‍රයේ ඇති අන්දමට සස්වාමික ස්ත්‍රියක් ලෙසයි මා මිය යන්නේ. ඒ නිසායි එසේ පැවසේ. ඔබ නොමැතිව ජීවත් වෙන්න නොහැකි කෙසේවත්. ඔබට පෙර මා මිය යන්න ස්වාමීනි. අද වෙනතුරු ඒ පොරොන්දු මා ඉටු කළා. අද මට මරණය ගැන දුකක් නෑ. මගේ කුමරුව හොඳින් රැක බලාගන්න. ඇයි ඔබ මෙසේ නික්ම ගියේ? ඉවසා සිටින රජතුමනි. කිසිදු මිනිසෙකුට තම දෛවයට පිටුපෑ නොහැකි. සියල්ල දෛවය තුල ලියවී තිබෙනවා පැහැදිලිව. පැවරී ඇති කාර්ය නිම වූ විට අපට වත් කය අතහැර නික්ම යාමට සිද්ධ වෙනවා නිසකවම. මහා මායා දේවිය නික්ම ගියේ ඇයට පැවරුණු දේව කාර්ය අවසන් වූ නිසා. ඒත් අපට කුමරුවෙක් ඉතිරි කළා. කපිලවස්තුපුරේ අනාගතේ භාර කිරීමට. කිසිවෙක් පැවසුවේ නැහැ මෙවන්නක් කුමරු ගැන අනාවැකි පළ කිරීමේදී. කුමරු මෙලොවට බිහිවි සත්වෙනි දවසේ ලැබුණා පමණයි මවුසෙනෙහස අහිමි වී ගියා. කුමක්ද මේ අභාග්‍ය? කුමක්ද මේ අභාග්‍ය කුලගුරුතුමනි? කුමක්ද මේ අභාග්‍ය? බහැරක්ද මංගලා? සිතුවද ඔබ? සිද්ධාර්ථ යුවරජතුමාට ගතවන කල දවස.
කුමක්ද? අසරණ භාවයට පත්වන්නේ නැහැ ඔහු. මව්බිස වහිමිවා කියා. ස්වාමීනි ඔබට නොමැතිද වැටෙන්නේ? රජකම ලබා ගැනීමට පහසු මාර්ගයක්. දැස් හොඳින් ඉවර කර බලන්න. අර තිම්පේන මාවත දෙස. කෙසේද? සිද්ධාර්ථ කුමරුව ගන්නව මගේ පාලනයට. ඒ විට මා ඔහුගේ සුළු මව. මා ඔහු පාලනය කරන මට අවශ්‍ය අන්දමට. ඒ විට ඔහු රජ වුණත් කටයුතු කරන්නේ මා පවසන ආකාරයට. මට එපමණයි ඔහුගෙන් අවශ්‍ය. බලය නොයදා කූට උපායකින් හෝ කෙසේ හෝ මා හිමි කරගන්නවා ඔහුව. නැහැ කුල ඇදුරනි. අනුශාසන අවශ්‍ය නැහැ. ස්වභාව ධර්මයේ ඉල්ලීමට රජතුමනි අප සියල්ලෝම සවන් දිය යුතුයි. කුමක්ද ස්වභාව ධර්මයේ ඉල්ලීම? මගින් මායාවෙන් කිරීමද? කෙසේ හෝ ඇයව මට රැක ගැනීමට නොහැකි වුණා. ඔබේ දෝෂයක් නොවේ. එය දේවිය රැකින ජීවනයේ ස්වභාවය. මරණය ඕනෑම මොහොතක කෙනෙකු කරා ළඟා විය හැකි ධර්මතාවක්. දේවිය කලුරිය කළේ ශාක්‍ය වංශයේ පැවැත්මට ඔබට පුත්‍ර රත්නයක් දායාද කොට. පිය රජතුමාගේ ආශිර්වාදය හිමිවනතුරු පුත් කුමරා නිදන්නේ නැහැ රජතුමනි. මායා සිහිවීමට, ඇගේ මුව කමල සිහිවීමට අපට ඉතිරි උනේ මේ පමණයි. ඇගේ මුව කමල සිහිවීමට අපට ඉතිරි උනේ මේ පමණයි. මායා බලා සිටිනවා ඇති. රජතුමනි එක්වරක් ආශිර්වාද කරන්න. මෑණියන් නොමැති අඩුව දැනෙන්නට ඉඩක් නොතබා පුත් කුමරුගේ අරමුණට අපි ඔහුව රැගෙන යමු. මායාගේ අවසන් ඉල්ලීම පරිදිම. මාහට පැවසීමට ඉතා වැදගත් කරුණක් තියෙනවා දේවීනි. දරුවන් හිමි මවක් ලෙස මට නම් හොඳින් වටහා ගත හැකි මව් දේවියගේ මේ වියෝව පුත් කුමරට බලපාන ආකාරය. කම්නෑයිට අප සිටිනවා ඔහු වෙනුවෙන්. මහදේවිය මෙන් කුමර රැක බලා ගත හැකි අපට. මහරජතුමනි, මා පැමිණී යම් ඉල්ලීමක් කරන්න. පවසන්න මංගලා. ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ. ඔබ පවුලේ ඥාතියෙක්. කොහොමද ඔබේ ඉල්ලීම? ඔබේ පුත් කුමරු. සිද්ධාර්ථ. මහරජතුමනි, ඔබේ පුත් කුමරු සිද්ධාර්ථ මගේම කුමරිකුමෙන් රැක බලා ගන්න. ඒක මොකටද? ඔහුව මගේ පාලනයට ගැනීමට. අදහස් කළේ මවක් මෙන් ඔහුව පෝෂණය කිරීමට. සිද්ධාර්ථ පෝෂණය කිරීම බාර ප්‍රජාපතිට. නමුත් දරුවෙකු හොඳින් පෝෂණය කළ හැකි මා වැනි මවකට පමණයි.
මා තමයි ඊට වඩා සුදුසු. ඔබේ සුදුසුකම් ගැන සිද්ධාර්ථ පුතුටත් වැටහෙනවා. ඒ නිසානේ එදා ඔබ දෙක හඬා වැටුනේ. මතකද? ඔබට සිද්ධාර්ථව පවරන්නට තිබුණා. නමුත් ගැටලුව කුමක්ද රජතුමනි? මායාගේ අවසන් ඉල්ලීමට පිටුපෑ නොහැකි. ඇයගේ ඉල්ලීම වුණේ ප්‍රජාපති සුළුම වශයෙන් කටයුතු කිරීම. වෙනත් උපායක් ගැන සිතා බැලීමට සිදු වෙනවා. කුමක්ද ඒ ഘോഷාව? මහදේවයනි, කපිලවස්තු ප්‍රජාවැසියන් පුත් කුමරුගේ උපත ගැන ප්‍රීති උත්සව පවත්වනවා. අවසර මහරජතුමනි, වාසල් දොරටු අසලට පැමිණි විපත් මුනිවරයෙක් ඔබතුමා මුණ ගැසීමට අවශ්‍ය බව දන්වා සිටියා. කවරෙක්ද? මුනිතුමාගේ නම අසිත බවයි සඳහන් කළේ. අසිත මුනිතුමා? අසිත මුනිතුමා මෙහි? එතුමා අපගේ ශාක්‍ය කුලයේ කුලගුරුතුමන්. අපගේ පිය රජුගෙත් ඇදුරු බොහෝ කාලයක සිට තාපස දිවියක් ගෙවන 이르දිවන්තයෙක්. මහා යෝගිය. කොහෙද එතුමා? මා පැමිණෙනවා එතුමා පිළිගැනීමට. යමු අමිතෝදන. මහා භාග්‍යයක්. ඔබතුමා පැමිණීමත් මහා භාග්‍යයක් කපිලවස්තු පුරයට. මේ ඔබ නිසා පැමිණි ගමනක් නෙවෙයි රජතුමනි. මා පැමිණියේ ඒ මහා යුග පුරුෂයා දැක ගැනීමට. ඔබේ පුත්‍රයෙකු ලෙස මිනිස් ලොව උපන්. අවසර මුනිදුනි, පැමිණෙන්න. පැමිණෙන්න. මේ අපගේ ශාක්‍ය කුලයේ සියල්ලෝම අපේක්ෂා තැබූ දරු උපතක් මුනිදුනි. ශාක්‍යයන් පමණක් නෙවෙයි රජතුමනි. ලෝක ධාතුවම අපේක්ෂා තැබූ උපතක්. ලෝවට අග්‍රවන මහා උතුමන්ට මගේ නමස්කාරය. මේ පහළව සිටින්නේ ලෝක සත්වයාට සත්‍ය අවබෝධය ලබා දී සංසාර සාගරයෙන් එතෙර කරවන විශ්වයේ මහා ප්‍රඥාන. කුමක්ද ඔබ කරන්නේ මුනිදුනි? විශ්වය වටා පිය නගනවා.